ස්වාමීන් වහන්සේ ඔව්. මේ අවසරයි වැරද්දක් තිබුණොත් එහෙම සකමා කරලා මට අවසර දෙන්න. මුගලන් හාමුදුරුවෝ ඔව්. යන වෙලාවේ කොරු ගහලා මරනවා. ඔව්. ඒ මරන්නේ නිගණ්ඨයෝ. නෑ නිගණ්ඨයෝ කියලා නෑ. ඒ කාලේ හිටියේ මිනිස්සු හොරු රැලක්. ඒක මිනිස්සු නිගණ්ඨයෝ නෙමෙයි හොරු රැලක්. ඔව් හොරු රැලක්. ඒක තමයි මේ ඒ ගහලා මරපු වෙලාවේ මුගලන් හාමුදුරුවන්ගේ භක්තයෝ තැන්පත් කරලා තියෙන නීලගිරි සෑය. නීලගිරි සෑය. නීලගිරි සෑය නෙමෙයි මුගලන් හාමුදුරුවන්ගේ භස්මාවසාද තියෙන රාජගල. රාජගල. අර අම්පාරේ රජගහනුවර දැන් මුගලන් හාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවෝයි දෙනමම අග්‍ර ශ්‍රාවක දෙනමම බුදුහාමුදුරන්ට පෙර පිරිනවන් පෑවා. ඒක නිසා ඔය රජගහනුවර රජගල අද තියෙන රජගල මේ මුගලන් හාමුදුරන්ගේ සරියුත් හාමුදුරන්ගේ දෙනමමගේම අරහතුන් වහන්සේලා දෙනගේම භස්මාවශේෂ තන්පත් කරලා හදපු චෛත්‍ය දෙකක් තියෙනවා. මිහිඳු හාමුදුරුවන්ගේ භස්මාවශේෂ තන්පත් කරලා හදපු චෛත්‍යයකුත් එතනම තියෙනවා. තුනම තියෙන්නේ අම්පාරේ රජගල. එතකොට නීලගිරි සෑය එතකොට නීලගිරි සෑය ඊට පස්සේ හැදුව එකක්. දැන් මේ නීලගිරි සෑය තියෙන තැන ඒ කාලේ පළොල්ගම පැලලුප් නුවර වුණා පස්සේ කාලේ. ලාහුගල ඔතන හැඩෝයයින තියෙන ඔය නීලගිරි සෑය එතන දක්ඛිණගිරි මහ විහාරය. එතනත් යම් අයගේ දැන් ඔය සරියුත් හාමුදුරුවන්ගේ මුගලන් හාමුදුරුවන්ගේ ඒ වගේ අයගේ ධාතුන් වහන්සේලා තියෙන ඇති කොටසක් එතන ඒ පළලනුවර ඔය නීලගිරි සෑය දක්ඛිණ මහ විහාරය හැදුවාම ඒ ධාතුන් වහන්සේලා එතන කොටසක් තැන්පත් කරන්න ඇති. ඒ පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලෙම තමයි නීලගිරි සෑය හදලා තියෙන්නේ. ඔව් බුදුහාමුදුරුවෝ දැන් ඔය පිරිනිවන් පාන්න යනකොට දැන් රජගහනුවරට ඇවිල්ලා මේ ප්‍රකාශය කළා. ඊට පස්සේ ඔය මුල්ලේගම හරහා බිබිලේ නාගලවැබට ඇවිල්ලා මැදගමින් කොඩයාන හරහා ගියේ ඔය නීලගිරි සෑය දක්ඛිණගිරි මහ විහාරය. එතනින් තමයි කැබිලිට කියන විශාලා මහනුවරට ගියේ. විශාලා මහනුවරට ගිහිල්ලා තමයි ටිකක් දවස් හිටියා රාම්බ ලට්ටිකා වනේ අර ගණිකාවකගේ ඉතලා බොහොම දේවල් කරලා ධර්මයේ දේශනා කළා. ටිකක් දවස් ඉඳලා කුඹුගංග ඔය දිගේ කුඹුගංග දිගේ උඩහට ඇවිල්ලා ඔය බේලුව කියන බුත්තල එතන අදත් තියෙන බුදුන් උන්නේ අර ඒ ගුහාව තියෙනවා. එතන තමයි වස් වැසුවේ. වස් වැසලා ඊට පස්සේ වස් ඉවර වුණාම තමයි මේ අර ආයු සංස්කරණය දේශනා කළේ. ඊට පස්සේ හඳපානාගල ඇතිලි වැව කොඩයන් හරහා මේ බලහරුවා රහා හම්බෙගමුවෙන් කල්තොටට ආවා. කල්තොටට ඇවිල්ලා බුදුගලට ගිහිල්ලා පිරිනිවන් පෑවා. ඔන්න පිරිනිවන් පෑව යන ගිය ගමන. ඒ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ මොකක්වත් ඔය සිද්ධ වුණේ නැහැ. ඒ සුවපත් වේවා.